ආයුබෝවන් අගිල මල්ලිලා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. මේක ශ්‍රී ලංකාවේ ඉඳන් එක්සත් රාජධානියට එන ගොඩක් අයට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඉඳන් කෑම බීම ගේන එක ගැන. ඉතින් ඔයගලන්ට කෑම බීම කියපු ගමන් මැවිලා පේනවා ඇති. අම්මලා ආච්චිලා නෑදෑයෝ ඔක්කොම එකතු වෙලා මාළු ඇඹුල් තියලා හදනවා, සීනි සම්බෝල හදනවා, තුන පහ හදනවා. ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් සමහරලාට ඔයගොල්ලෝ ගොඩක් අය මම දන්නවා 90%කට වඩා ඔයගොල්ලන්ට මුහුණ පාන ගැටලුවක් තමයි මේ ටික සේරම දාගෙන එන්නේ කොහොමද? ඉතින් ගොඩක් දුරට බැගේජ් allowance එකත් එක්සීඩ් කරලා කොහොම හරි අර ගේන්න තියෙන අනිත් බඩුත් දාලා සීනි සම්බෝල ටිකයි ඇඹුල් තියල් ටිකයි ඔය අනිත් කෑම බීම ಜಾති ටික අරගෙන එනවා. ඉතින් අද අපි පොඩ්ඩක් කතා කරමු කෑම බීම මේ රටට එක්සත් රාජධානියට ගේන එක පිළිබඳව. මොකද එතනදී restrictions තියෙනවා, prohibited items තියෙනවා. ඉතින් මේවා ගැන ඔයගොල්ලෝ හොඳට දැනුමක් තියෙන්න ඕනේ. මොකද දෙයක් ගැන නොදැන සිටීම නීතියෙන් ගැලවීමට කාරණාවක් නෙමෙයි. ඒ නිසා අපි අද පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඉතින් කෑම බීම පිළිබඳව මම කතා කරන්නේ ලිකර් නෙමෙයි. කෑම වර්ග අපි හිතමු සත්ව හෝ ශාක භාවිතෙන් සදන ලද කෑම පිළිබඳව නියාමන ආයතනය වෙන්නේ ඩෙෆ්රා කියන ආයතනය. ඉතින් ඔයගලන්ට ඩෙෆ්රා වෙබ්සයිට් එකට ගිහම බලන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉඳන් එක්සත් රාජධානියට ගේන්න බැරි දේවල් මොනවාද, පුළුවන් දේවල් මොනවාද කියලා. ඉතින් මම අද දවස් වෙනකොට සාමාන්‍යයෙන් සක්‍රියව පවතින ලිස්ට් එකෙන් මම පොඩි උදාහරණ ටිකක් දෙන්නම්. මොකද ඕගොල්ලෝ වගේම මාත් ලංකාවේ ඉඳන් කෑම අරන් එන කෙනෙක්. ඉතින් අපි ගේන්න පුළුවන් මොනවාද බැරි මොනවාද කියලා දැනගෙන කටයුතු කරාම අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට උසාවි ගානේ රස්තියාදු වෙන්නවත් ලොකු දඩයකට මුහුණ දෙන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිස්සමින් ගේන දෙයක් ගේමු. දැන් ගේන්න තහනම් දේවල් අතර තියෙනවා මස් වලින් කරන ලද නිෂ්පාදන. මස් කියන්නේ ගොඩ සතුන්. හරක් මස්, ඌරු මස්, චිකන්, ඩක්, ඒ වගේම සොසේජස්, ලින්ගුස් වගේ ඒවා වුණා මේ රටට ගේන්න තහනම්. උයලත් බෑ, අමු වෙනුත් බෑ. ඒ වගේම මිල්ක් ප්‍රොඩක්ට්ස්. අපි හිතමු කිරි ආහාර, චීස් වර්ග, බටර් වර්ග. ඒ වගේ දේවල් ලංකාවෙන් ගේන්න තහනම්. සමහරක් එළවලු වර්ග මම හිතන්නේ අමු රටලූණු සුදු ලූණු වගේ දේවල් ගේන්න බෑ. කිසිසේත්ම පස් තියෙන්න බෑ ඔයගොල්ලෝ ගේන ඒ කෑම සමට අමුවෙන් මොන හරි ගේනවා නම්. ඒ වගේ ලැයිස්තුවක් තියෙනවා. දැන් අපි ගොඩක් දුරට ගේන්නේ ඇඹුල් තියල්නේ. අපේ වාසනාවකට වගේ සී ෆුඩ් මාළු බේස්ඩ් ආහාර කිලෝ 20ක් වෙනකන් ගේන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඇඹුල් තියල් සූට්කේස් එකක් ගෙනාවත් කිලෝ 20ට අඩු නම් ඇත්තට ඒක ගැටලුවක් වෙන්න හේතුවක් නැහැ. හැබැයි ඩෙෆ්රා වෙබ්සයිට් එකේ බලන්න මම බලලා දැකපු දේ තමයි මම අද ඔයගලන්ට කියන්නේ. ඉතින් මාළු ඉස්සෝ හාල් මැස්සෝ ඔය ඕන එකක් ෆ්‍රීස් කරලා අමුවෙන් හෝ උයපුවා හරි බැදපුවා හරි ඕන එකක් ගේන්න පුළුවන්. ඒ වගේම සීනි සම්බෝල වගේ දේවලුත් ගේන්න පුළුවන්. දැන් තව ආහාර වර්ග දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ටර්ම්ස් දෙකක්. එකක් ඇවිල්ලා prohibited items කියන එක, අනිත් එක restricted items කියන එක. prohibited කියන්නේ කිසිසේත්ම මේ රටට ගෙන යා නොහැකි කියන එක. ඒ prohibited list එකේ අර මං කියපු මස් වගේ දේවල්, කිරි ආහාර වගේ ඒවා තියෙනවා. ඒ නිසා කවුරු හරි ගේන්න දුන්නත් ගන්න එපා. ඔයගොල්ලෝ ගේන්න හදන්නත් එපා. අනිත් එක ඔයගොල්ලෝ දන්නවා අවශ්‍යම නම් මේ හැම දෙයක්ම මේ රටේ තියෙනවා ගන්න මිලදී ගන්න පුළුවන්. ඒ නිසා prohibited list එකේ තියෙන දේක් කවදාවත් හොරෙන් ගේන්න උත්සාහ කරන්න එපා. එතකොට දැන් restricted කියන්නේ මොකක්ද? restricted කියන එක prohibited වලට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ සීමා සහිතව පෞද්ගලික පරිහරණයට ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් දේවල්. අපි උදාහරණයක් බලමු. අපි හිතමු peer වගේ දෙයක්. ගස් ලැබු, අඹ වගේ දේවල් මේ ඕගොල්ලන්ට සීමාවක් ඇතුව
ගේන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සීමාව වෙන්නේ කිලෝ 2ක්. එතකොට පෙර කිලෝ 2යි අඹ කිලෝ 2යි නෙමෙයි. ඕගොල්ලෝ මේ restricted products ටෝටල් එක කිලෝ 2ක් හැටියට සීමා කරගන්න මතක තියාගන්න. මොකද මම දන්නවනේ ඉතින් අපි හිතන විදිහ අරකින් 2යි මේකෙන් 2යි අරකින් 2යි අන්තිමට කිලෝ 30ම තියෙන restricted products. ඒ වගේ ඒවා කරන්න යන්න එපා. දැන් ඊළඟට දැන් අපි ගොඩක් කැමතිනේ ලිකර් ඩියුටි ෆ්‍රී ලිකර් වලට නේද? ඩියුටි ෆ්‍රී ලිකර් වලට ඇත්තටම අපි ශ්‍රී ලංකාවට සාපේක්ෂව හිතුවොත් ඕගොල්ලන්ට විශාල allowance එකක් තියෙනවා. again මම කියන්නේ ඕගොල්ලෝ වෙබ්සයිට් එකේ බලන්න යාවත් කාලීන කරලා ඇති ඒ ලිස්ට් එකේ තියෙන එක බලන්න. මම බලපු දේ කියන්න. ඕගොල්ලන්ට හાર્ඩ් ලිකර් විස්කි බ්‍රැන්ඩි ජින් වොඩ්කා වගේ දේවල් ලීටර් 6ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට අමතරව වයින් ලීටර් 18ක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයින් බෝතල් 24ක් විතර ගන්න පුළුවන්. ඊටත් අමතරව තව බියර් වගේ ලෝ ඇල්කොහොලික් කන්ටෙන්ට් එකක් තියෙන ඒවත් ඒ වගේම ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේ විශාල ලිකර් allowance එකක් තියෙනවා. ඉතින් එච්චර ලොකු ලිකර් allowance එකක් දීලා තියෙද්දිත් ඕගොල්ලෝ ඒක එක්සීඩ් කරලා නීතියට අහු වෙන්න එපා. මම කියන්නේ allowance එක බලන්න. ඒ allowance එක ඇතුලේ ඉන්න. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ සිගරට් සම්බන්ධයෙන්. ඕගොල්ලෝ හැම සිගරට් බොන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා සිගරට් කොයි රටෙත් ගණන්. ඒ වගේම තමයි එක්සත් රාජධානියෙත් ගණන්. මම මේක ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්නේ මොකද සමහරලාට ඔයගොල්ලන්ට යාළුවෝ කියයි මචං මට සිගරට් කාටුන් 2ක් ගේන්න මට සිගරට් කාටුන් 4ක් ගේන්න. අන්තිමට යාළුවෝ තුන් දෙනෙක් සිගරට් ගේන්න කිව්වට පස්සේ සිගරට් කාටුන් 6ක් විතර දැන් අතේ. ඔය වැඩේ කරන්න එපා. මම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ මගේ ලොකුම හිතවතෙක්ට වෙච්ච හදියක්. එයා ඔය වගේ යාළුවන්ට සිගරට් ගේන්න ගියා. සිගරට් මම හිතන්නේ කාටුන් 4ක් වගේ යාගේ අතේ තිබුණේ. එයාව කස්ටම්ස් එකෙන් නැවැත්තුවා, පරීක්ෂා කරා, දඩ ගැහුවා. ඊට පස්සේ මම හිතන්නේ එයාව යම්කිසි ඩේටාබේස් එකකට දාලා ඇති. ඒ දවසේ ඉඳන් අද වෙනකන් එයා එයාපෝට් එකක් හරහා යන හැම වාරයකදීම එයාව නවත්තලා එයාව පරීක්ෂා කරනවා. ඉතින් ওই தත්ත්වය ඇති කරගන්න ඕනේ නැහැ. මේ රටට එන අයට හොඳ ඩියුටි ෆ්‍රී allowance එකක් තියෙනවා. ශ්‍රී ලංකාවටත් වඩා ගොඩක් හොඳ allowance එකක්. ඉතින් ඒ allowance එකේ ඇතුළත ඒ රාමුවෙන් පිටතට යන්නේ නැතුව ඕගොල්ලෝ පුළුවන් තරම් ඒ ගේන දේවල් ගැන ප්‍රවේශමෙන් කල්පනාකාරීව ගේන්න. ඉතින් දැන් අපි කතා කරා කෑම පිළිබඳව, බීම, ඒ කියන්නේ හાર્ඩ් ලිකර් වගේ දේවල් පිළිබඳව. ඉතින් මතක ඇතුව සීමා සහිතව තමයි ඕගොල්ලෝ මේවා ගේන්න ඕනේ. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ කෑෂ් අරගෙන එනවා. සමහර අය විශාල මුදල් ප්‍රමාණවල් ගේනවා. හදිසියවත් ඕගොල්ලෝ මට මතක හැටියට යුරෝ 10000ක් පවුන්ඩ් 10000ක් හරි යුරෝ 10000ක් හරි තමයි ලිමිට් එක. ඊට වැඩි ප්‍රමාණයක් ඕගොල්ලෝ ගේනවා නම් තනිවම හෝ පවුලක් හැටියට. නැත්තම් තාත්තාට 10000යි, වයිෆ්ට 10000යි, පුතාට 10000යි, දුවට 10000යි එහෙම කියලා මිටියක් උස්සගෙන එන්න බෑ. එහෙම වැඩි ප්‍රමාණයක් සල්ලි ගේනවා නම් ඒ සල්ලි හම්බුනේ කොහෙන්ද කියන එකට ඔයගොල්ලන්ට සාක්ෂිත් ඇතුව ඔයගොල්ලෝ මතකින් ඒ සල්ලි ඩික්ලෙයාර් කරන්න ඕනේ. මේක මම විශේෂයෙන් කියන්නේ අපි හිතමු ඔයගොල්ලෝ ඒ සල්ලි යොදවලා ඔයගොල්ලෝ මෙහි නිවසක් මිලදී ගන්නවා. හරි වාහනයක් ගන්නවා. හරි මොකක් හරි වුණොත් ඕගොල්ලෝ ඒ සල්ලි මේ රටට ගෙනාවේ කොහොමද? ඒක ඕගොල්ලෝ රාජ්‍යයේ නිලධාරීන්ට පෙන්නවා කියන වගේ කාරණා වලට රිසිට් පත් ළඟ තබා ගන්න. මොකද ඔයගොල්ලන්ට නිකන් හිතුමනාපේ සාක්කු සල්ලි පුරවගෙන ඇවිල්ලා මේ ඔයගොල්ලන්ට මෙහි ලෙජිටිමේට් දෙයක් කරන්න අපහසු වෙනවා. ඒ වගේම රජයෙන් හොයා බැලුවොත් ඔයගොල්ලන්ට කොහෙන්ද මේ සල්ලි ආවේ කියලා කවදාද ගෙනාවේ ඇයි ඩික්ලෙයාර් කරේ නැත්තේ වගේ ගැටලු එන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න විශාල සල්ලි ප්‍රමාණයක් ගේනවා නම් ඒක මතකින් ඔයගොල්ලෝ බෝඩර් එකේදී කස්ටම් ඔෆිසර්ට පෙන්නලා ඒ කොහෙන්ද සල්ලි ගත්තේ කියන එවිඩන්ස් එක පෙන්නලා ඒක ඇක්නොලෙජ්මන්ට් එකක් ගන්න. Thank you.